දවසකට තියෙනවා පැය 24ක්. දන්නවනේ. මම ඕගලන්ට පැය 5ක් නිදා ගන්න දෙනවා. ඉබහපිට මාස 5ක් තිබිලත් මම මේ කියන ප්ලෑන් එක අනුව. Tamanට අවශ්‍ය නම් මේක 4කට අඩු කරගන්න පුළුවන්. මම කියනවා 5ක් නිදා ගන්න කියලා. වැඩිත් එක්ක ඇත්තටම. හරිද? මම හොඳට නිදා ගන්න දීලා ප්ලෑන් එකක් ගැන කතා කරන්නේ. ඊට අමතරව දවසේ පැයක් ඔයාට ෆුල් විවේක වෙලාවකුත් හම්බ වෙනවා. මගේ මේ කියන සැලැස්මට අනුව පැයක නිවාඩුවකුත් හම්බ වෙනවා ඔයාට. විවේකයක්, ෆුල් විවේකයක්. ඊට අමතරව කෑම් වේල් 3ට තව පැය 3කුත් වගේ මම දෙනවා. කෑම් වේලකට පැයක් කියන්නේ නැහැ නේ ඇත්තටම. ඕනනම් පැය භාගෙන් කන්න පුළුවන්. ওই ටික මම අයින් කරලා තියෙනවා. එතකොට කීයක් අයින් වෙනවද මගේ අතින්? 5යි 1යි 6යි 9ක් වගේ. 24න් 9ක් ගියම 15ක් විතර මම තව එකක් අයින් කරන්න. නිකන් නාස්ති වෙනවා කියලා. 10ක් පැය 14ක්. මම ඇත්තටම ඔයාලට දෙන්නේ පැය 14ක ප්ලෑන් එකක්. හැබැයි කරන්න ඕන මේක. මුලදී පැය 14 කියලා මහ ලොකුවට පටන් ගත්තට පැය 5ක් වගේ තමයි වෙන්නේ. ටික දවසක් අදී 6ක් 7ක් කරගනි. තව ටිකක් ඇදී 10කට විතර වැඩි කරගනි. 12 14 අතර නවතී. 14 කියලා උපරිම දැකලුවත් සාමාන්‍යයෙන් සමහර දවස්වල 12යි යන්න පුළුවන්. ඒක මිනිස්සුනේ මොනවා කිව්වත් ඒ නිසා. නමුත් 14කට තමයි මම ඔයාලට ටාගට් එක දෙන්නේ. එහෙම කරරියුන් ඉන්න බෑ. උදේට රැට උයලා වේල් 3 උයලා ගෙදර වැඩ ඔක්කොම බලලා පැය 12මාරක ඇවරේජ් තියාගන්න උන් ඉන්නවා. ඒත් එහෙම තියාගන්න බෑ කියන්නේ ඒවා බොරු කතා. හරි. කොහොම හරි මං කියනවා උදේ 5ට නැගිටිනවා කියලා. දැන් මේවා සිහින කරගන්න එහෙම එපා. දැන් ඉතින් මේවා හැදෙන්න ඕන ළමයි. මේවා කරන්න පුළුවන් වෙන්න උදේ 5ට නැගිටින්න බැරි නෑනේ. ඔය ඉස්කෝලේ යන කාලවල අර මේ නැගිට්ටනේ. දැන්නේ ඔය බොරුවට කියන්න බෑ කියලා. හරි. නැගිටින්න පුළුවන්. 5ට නැගිට්ටා. 5 ඉඳන් 5:00 වෙනකන් එක සෙෂන් එකක් තියෙනවා. මෙදාට හැමදාම අපි මේක NMCQ කියලා ප්‍රෝග්‍රෑම් එකක්. හැමදාම උදේට MCQ 10ක් කරනවා මොකක් හරි විෂයකින්. මැත්ස් කරන අය කීටි ප්‍රශ්න මොනවා හරි MCQ 10ක් කියන්නේ විනාඩි 20ක වගේ වැඩක්නේ. කම්බයින් මැත්ස් කරන ළමයෙක් නම් ඒකට ගැලපෙන විනාඩි 20ක විතර කෙටි ප්‍රශ්නයක් මොකක් හරි මට එහෙම ලොකු අදහසක් නැහැ. ගැලපෙන වෙලාවකට ඒ වෙලාවට ගැලපෙන ප්‍රශ්න ටිකක් දාගන්න මැත්ස් වලත්. MCQ 10ක් කළා හැමදාම පටන් ගන්න. මොකද ඔයාලත් නෝට් කරලා ඇති දවසක උදේ වරුව ගියොත් උදේ පැයක් දෙකක් නාස්ති වුණොත් දවසම ඉවරයි. ඒක ඔයාගේ අවුලක් නෙමෙයි. ඒක තමයි හැටි. දවසේ මුල් පැය දෙක තුන තුල තීරණය වෙනවා දවස කොයි අතරද යන්නේ කියලා. හදිස්සියවත් දවසේ මුල් පැය දෙක කෙලවුණොත් වහාම එදාට ලයිබ්‍රරි එකට ගිහිල්ලා හරි යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හරි මොකක් හරි ගේමක් ගහලා ඉතුරු පැයක් දෙකක් හරියට අද ගන්න නැත්තම් දවසම ඉවරයි ඈ. දවසේ උදේ 9 වෙද්දි ඔයාලට තේරෙනවා දවස කොයි අතරද යන්නේ කියලා. 9 වෙද්දි තේරෙනවා නම් කෙලවෙලා කියලා වහාම ක්‍රියාත්මක කරපරිත් දවස ආයෙ හදන්න. ආයෙ මොනවා හරි කරලා පේපර් එකක් කරන්න ගරන් හරි ඔයා කැමතිම විෂය පටන් ගන්න හරි මොනවා හරි කරලා ප්ලෑන් එක චුට්ටක් එදාට විතරක් වෙනස් කරලා අනිවාර්යෙන් ඇඩ්ජස්ට්මන්ට් එකක් දාන්න 9 වෙදි තේරෙනවා දවස කොහෙටද යන්නේ කියලා. හරි. අය භාගික MCQ 10ක් කරනවා. මේ වැඩේ මම යෝජනා කරනවා ෆාස්ට් පේපර්ස් වැඩි කරලා නැති ළමයෙක් නම් ෆාස්ට් පේපර්ස් වලින් කරන්න. නැත්තම් මොඩල් පේපර්ස් මොනවා හරි කරන්න. ටික කාලෙකින් මේ MCQ 10 මම මේ අපි දෙනවා හැමදාම MCQ 10ක් ගන්න දෙන වැඩක් අපි කරන්න පටන් ගන්නවා. මේක මම කෙමිස්ට්‍රි වලට විතරක් කියලා නෙමෙයි කියන්නේ. අද කෙමිස්ට්‍රි කරා නම් ඊට ෆිසික්ස් ඊළඟ දවසේ බයෝ හරි මැත්ස් වල කෙටි ප්‍රශ්න ටිකක් කරලා ඊට පස්සේ ආයෙ කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔය විදිහට යන්න. හරි. ඒ විදිහට සතිය දවස් 7න් 6කවත් මේ වැඩේ වෙන්න ඕන. උදේම පන්ති තිබ්බත් මොනවා වුණත් උදේට නැගිටලා ඒක මම මේ 5 කියලා කිව්වට Tamanට පුළුවන්. දැන් 4ට නැගිටින්නේ උන් 5ට නැගිටින්න හිතා ගන්න එපා හෙට ඉඳන්. බලන්න 4ට නැගිටපල්ලා මම මේ ප්‍රදු උදාහරණයක් කියන්නේ. මේක මෙහෙම්මම කරන්න ඕනේ නැහැ. Tamanට ගැලපෙන්න හදා ගන්න. MCQ 10ක වැඩක් කරනවා. ඒ MCQ 10 වඩා හොඳයි පාස් පේපර්ස් වැඩි කියලා නැත්නම් පාස් පේපර් වලින් කරන එක. මෙහෙමයි කරන්න. දැන් හිතන්නකෝ ඔයා අද කවද අඟහරුවාදනේ හෙට උදේ පටන් ගන්න බදාදා. හිතන්න හෙට ඔයාගේ උදේට ඔයා දාගෙන තියෙන්නේ ෆිසික්ස්. එහෙනම් අපි 2000 දැන් තව මාස 5ක් විතරක් තියෙන නිසා අපි පාස් පේපර්ස් කරන වැඩේ පටන් ගන්න යන්නේ 2011 ඉඳන් 2020 වෙනකම්. හරි ඔතන අවුරුදු 10ක් තියෙනවා. 21 22 දැන් මත තියන්න එපා. ඒක අන්තිම කාලේට වෙනම පේපර්ස් විතර කරලා ලකුණු බලලා ලොකු වැඩක් කරන්න තියෙනවා. දැනට මේක මීට කලින් අවුරුදු වලට යන්න පුළුවන් නම් හොඳයි. හොඳට වැඩ කරලා තියෙන ළමයි මේ වැඩ කරලා තියෙන ළමයි 2000 ඉඳන් වගේ බලන්න. නමුත් මේක ප්‍රමාණවත්. කිසිම ගැටලුවක් නැහැ ප්‍රමාණවත්. හරි. එතකොට ඔන්න දැන් බදාදා උදේට ඔයා පටන් ගන්නවා MCQ 10ක් කරන්න. ඔයා තෝරගන්නවා 2011 පේපර් එක. 2011 පේපර් එකේ පළවෙනි MCQ 10 ඔයා ගන්නවා. මේ වැඩේට වෙනම සබ්ජෙක්ට් වලට පොත් තුනක් තියාගත්තත් කමක් නැහැ. ඔයා පේපර් එක 2011 කියලා දැම්මා. ඊට පස්සේ අර මං කියන්නේ නිතරම විවරණ ලියන හැටි. පිටුව 6කට හරි 8කට හරි බෙදාගෙන දැන් 2011 පේපර් එකේ තියෙනවනේ ප්‍රශ්න 60ක්. ඒ කාලේ MCQ 60ක් තියෙනවනේ. TK නම් පටන් අරන් 1 2 3 4 කියලා අංක ටික දාගෙන එන 60 වෙනකන් ඊට පස්සේ 2011 පේපර් එක ගත්තා. මුල ඉඳන් ඔයාට කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න 10 කරා. හිතන්නකෝ 7 වෙනි ප්‍රශ්නේ KSP වලින් කියලා. ඔයා තාම KSP ඉගෙනගෙන නැහැ කියන්නේ. එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ විවරණේ කොටුව හිස් තියන්න. ඒ කොටුව හිස් තියලා පස්සේ කරපු දවසක පුරවන්න. අනික් කොට ටික කරගෙන යන්න.
හරි. අපි ඔමනේ විවරණ කරන්නේ කොහොමද? ඔය වැඩේ පාස් පේපර්ස් වලට අරගෙන ඒකට වෙනම පොතක් අරගෙන අවුරුද්දෙන් අවුරුද්ද මේ විදියට තියෙන ප්‍රශ්න ඔක්කොටම කොටු ගහලා ඊට පස්සේ පේපර් එක 2011 ගත්තා. මුලින් ඉඳන් හිතන්නකෝ පළවෙනි 10 ඇතුලේ දෙකක් බෑ. එහෙනම් 12ක් වෙනකම් කරන්න. ඔයාලට පුළුවන් ප්‍රශ්න 10ක් වෙනකම් ප්‍රශ්නේ මුලින්ම උත්තර ටික දාගෙන ගියා. පස්සේ ඊටාම කෙටි විවරණයක්. ඊටාම කෙටියෙන් ලොකු වෙලාවක් ගන්න නැහැ. උඩරම විනාඩියයි 2යි විවරණේ කෙටි විවරණ වලින් ප්‍රශ්න 10 කරගෙන යනවා. කොහොමත් පොඩි කොටුවක් නෙදින් ලොකුට පුරවන්න වෙලාවක් වෙන්නෙත් නැහැ. ඉඩක් ඇත්තෙත් නැහැ. නිසා එහෙම 10ක් කරන්න යනවා. ඊට පස්සේ හෙට ෆිසික්ස් වලත් ඔය වගේ වැඩක් කරනවා. අනිද්දා බයෝ හරි මැත්ස් වලත් ඔය වගේ වැඩක් කරනවා. ඉන් අනිද්දා ආයේ කෙමිස්ට්‍රි වල 2011 ඉතුරු ටික කරගෙන යනවා. ඔය විදිහට හැමදාම උදේට MCQ 10 ගානේ Tamanට හිතෙනවා නම් MCQ 15ක් වගේ පුළුවන් නම් පැය භාගෙට පුළුවන් තරම් MCQ ප්‍රමාණයක් හැමදාම උදේට කරන්න ඕන. ඒක දිග්ගටම ප්‍රතිපත්තියක් විදිහට තියාගන්න. හරි. ඒකෙන් අර පොඩ්ඩක් වෝම් අප් වෙන්න අපි බලන්න. අර නිදිමත හරෙමි කියලා ගත්ත ගමන් පාඩම් කරන්න ගත්තොත් එහෙම නිදිමතක් තිබ්බොත් එහෙමම නිින්ද යනවනේ. MCQ එකක් කරද්දී ඔළුව මහන්සි වෙනවා. හිතන්න ඕන, උත්තර බලන්න ඕන. ඒක අනිත් එක විනාඩි 2 3 වැඩක්. එපා වෙන්නෙත් නෑනේ. එසේ එකක් කරන්න ගන්නවා වගේ නෙමෙයි. ටක් ගාලා ගෙවෙන වැඩක්. එතකොට ඔය වැඩේ තියාගන්න එක තමයි දවසේ පළවෙනි කාර්යය. මම මේ ෆුල් නිවාඩු දවසක් ගැන කතා කරන්නේ. පන්ති දවසක් වුණත් හැබැයි මේ වැඩේ කරන්න හැමදාම. ඒවා මේ වැඩේ හැමදාම කරොත් සාමාන්‍යයෙන් සති 20ක් කියන්නකො. එතකොට දවස් 7 ගානේ 140 පාරක්. ඒ MCQ 1400ක් ඔය වැඩෙන් නිකන් මේ පැය භාගෙ ගානේ. අමහරක් වෙලාවට ඔය පැය භාගේ උදේ අර නැගිටින ගමන් ඉන්නේ ගොඩක් එවුන්. ඒ කියන්නේ 5ට කියලා නැගිට්ටට 5:00 විතර උට ලෝකෙ වෙන දේවල් තේරෙන්නේ. ඒ වෙලාවෙ වගේ තමයි මේක කියන්නේ. මේක කරද්දී හැරින්න ඕන හරිද? දැන් 4:40 පාරක් නැගිටින්න මේ වැඩේ කරන්න පටන් ගන්න නම්. ඒතර මේකෙන් MCQ 1400ක් ඔයා විවරණය කරනවා දන්නවත් නැතුව මාස 5කට. නැත්තම් ඔක නෑනේ. නැත්තම් උඹලා මේක කරන්නේ නෑනේ. ඉන්න මේ වගේ වැඩක් පටන් ගන්න ඕන. ඊළඟට අංග 2 5:00 ඉඳන් සාමාන්‍ය අපි හිතමු 8 කියලා. ඒක තම තමන්ට ගැළපෙන්න වෙනස් කරගන්න. 5:00 ඉඳන් 8 වෙනකම් මේ උදේ කතා කරන්නේ. ඒක ගැළපෙන වෙලාවල් දාගන්න හරි මම මේ දල ආකෘතියක් දෙන්නේ මේ වගේ එකක් හදාගන්න. මොකක් හරි ඔයා ආසම පාඩම් කරන කොටසක්. මොකක් හරි يعني පාඩමක්ම වෙන්න ඕනේ. ගණන් හදන පාඩයක් හරි ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි මොකක් හරි තමන් කරන විෂයේ තමන් ආසම කොටස. කියන්නේ දවසට ඔයා දාගන්න වැඩ ටිකක් තියෙනවනේ. ඒ වැඩ ටික දාගන්නේ කවද්ද කින්දමන්ද මම ඒ ටිකත් අන්තිමට කියන්නම්. ඔය දාගත්ත වැඩ ටික කවදාවත් ඉවර වෙන්නේ නැහැනේ වෙලාවට. එමු අපේ කතාවට. එතකොට මේ වෙලාවේ ඔයා මේ දවසේ තියෙන වැඩ වලින් කැමැතිම වැඩේ දාගන්න. දවසේ තියෙන වැඩ වලින් කැමැතිම වැඩේ. කැමැති වැඩේ දාගන්න. ඒක කරන්න මොකද මට ඕන්නේ පුළුවන් තරම් උදේවරුේ ඵලදායීතාවයක් ඇති කරගන්න. කොහොම වුණොත් ඒ මොරාල් එකට ඊළඟට යතන් යනවා. උදේ මුස්පේන්තු වුණොත් දවසම ඉවරයි. ඒ නිසා මෙහෙම කරන්න. ඊළඟට 8 ඉඳන් අපි හිතමු 9 වෙනකන් ඔයා උදේට කාලා පොඩ්ඩක් මොකක්ද අර මේ ලග්න බලාපලා නම්මනම් ටික බලන්න. ඒ වගේ ඊට කලින් දෙන්න. අන්ද මොන හරි ඕන එකක් කරගන්න. මේ ඒ වල සෝෂල් මීඩියා නම්මනම් තියාගන්න එපා. ඔය සින්දුවක් කරේ මේ අහනව නම් අහලා පොඩ්ඩක් එලිපහලිය ඇවිදින්න. ඒක පුළුවන් නම් ඉතාම වටිනවා. ඔයාට පුළුවන් නම් උදේට පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා ඉරේලිය පොඩ්ඩක් වැටලා දැන් එහෙමනේ. එහෙම ඉන්න පුළුවන් නම් දවස මාර විදිහට එකකින් හරියන්න ලොකු ඒකෙන් සපෝට් එකක්. ඒක මන් දන්නේ මොකද්ද හේතුව කියලා. එන මානසික එකක් මොකක් හරි හොඳ එකක් තියෙනවා ඒකේ. ඒ නිසා පුළුවන් නම් ඔය එලිපහලිත් පොඩ්ඩක් ඇවිදලා කාලේ ඉවර වෙලා 9ට විතර ආයෙ එන්න. 9 ඉඳන් 12 වෙනකන් හොඳ ලොකු දවසට නියමිතව තියෙන හොඳ මොකක් හරි ලොකු පාඩම් කොටසක් පැය 3ක එකක් තියෙනවා ඔයාට කරන්න. මොකක් හරි හොඳ විෂය කොටසක් කරන්න. එදා ඔයා පාස් පේපර්ස් කරන්න තියාගත්ත දවසක් නම් පාස් පේපර්ස් එසේ එකක් කරන්න පුළුවන්. පැය 3ක් තියෙනවනේ. එසේ පේපර් එකක් කරන්න පුළුවන්. නැත්නම් හොඳ පාඩමක් හොඳ විෂය කොටසක් කරන්න. පාඩමක් කරනකොට අර මං කිව්වේ පැය 3ක් කියලා හිතන්න එපා. පැය භාගි කොටස් 6ක් කියලා හිතන්න. එතකොට පොඩි වගේ. එතකොට කරන්න හිතෙනවා. පැය 3 එකක් කියලා හිතනවට වඩා පැය භාගියව 6ක් කියලා හිතෙද්දි ඒ හැම එකෙම විනාඩි 5 ගානේ බ්‍රේක් වෙනවා කියලා තේරෙද්දි ඒක කරන්න හිතෙනවා. පැය 3ක් කියවම පටන් ගන්නවත් හිතෙන්නේ නැහැ. ඊළඟට 12 ඉඳන් 1 වෙනකන් අපි හිතමු කනවා කියලා. දැන් සමහරුන්ට ඔච්චර කලින් කන්න බෑ දවල්ට. හරි. ඉතින් අර ඒක මෙහෙමයි. ඔය කතා කිව්වට දැන් ඔය කන්න බෑ කියන්නේ හැම එකම කැම්පස් ආවම 12 ඉඳන් 1 වෙනකන් කනවා. ඒ කියන්නේ ඒකට ප්‍රැක්ටිකල් පටන් ගන්නවා 12 වෙනකන් ලෙක්චර්ස්. ඔය හැම එකම බෑ කියන හැම එකම හොඳට කනවා ඉන්ටර්වල් එකේ. මැද තියෙන ලන්ච් බ්‍රේක් එකේ. හරි. ඒ නිසා ඔය බොරු කතා ඕන්නම් ඔයා ඔය වෙලාවට ගන්න පුළුවන්. නැත්නම් Tamanට ගැලපෙන වෙලාවකට වෙනස් කරගන්න. මම මගේ ෂෙඩියුල් එකේ 12 ඉඳන් 1 වෙනකන් කන්න දැම්මා. ඊළඟට එනවා දවසේ තියෙන බිහිසුණුම වෙලාව. 1 3 කියලා වගේ දාමු. පැය 2ක්. හරි. හිමද මන් දාලා තියෙන්නේ. ඔව්. 1 ඉඳන් 3 වෙනකන් දවසේ තියෙන වැඩ කරන්න අමාරුම වෙලාව. ඕන එකෙකුට සාමාන්‍යයෙන් එහෙමයි. දවසක තියෙන අකාර්යක්ෂමම වෙලාව සාමාන්‍යයෙන් 1 ඉඳන් 3 වෙනකන් සමහරුන්ට 2 ඉඳන් 4 වෙනකන්. ඔය පැය 2ක් තියෙනවා පුදුම අවුල්. නිදිමතයි. කාපු ගමන් ඒ හින්දා නිදිමත නැති වුණත් නිදා ගන්න හිතෙනවා. කම්මැලි. ඇයි? අර මේ ඇඟේ සම්පූර්ණ රුධිර දමනාගමනය පොඩ්ඩක් අඩු කරලා ඔක්කොම ආහාර ජීර්ණ පද්ධතියට දෙනවා කැම දිරවන්න කියලා.
එතකොට මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අර මේ ටිකක් අඩු වෙනවා. එතකොට ඉතින් නිදිමතක් කරේම එනවා, කම්මැලිකමක් හිතෙනවා, එකපත හොල්ලන්න හිතෙන්නේ නැහැ. වැඩක් කරන්න මේසිකාවටවත් යන්න හිතෙන්නේ නැහැ. ඒ හැටි. ඒ වෙලාව ඔයා දාගන්න හැමදාම ස්ට්‍රක්චර්ඩ් එසේ දෙකකුයි මොනවා හරි කමන්නේ විෂයක ස්ට්‍රක්චර්ඩ් එසේ දෙකකුයි එසේ එකකුයි කරලා මාකින් වලින් බලලා ලකුණු දාලා මේව කරන්නේ නිකන් නෙමෙයි. ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් විනාඩි 15ක විතර ටයිම් ටාගට් එකට කරන්න. උපරිම 18ක් දෙන්න පුළුවන් 15කට කරනවා. එසේ එක විනාඩි 30ක ටයිම් ටාගට් එකකින් කරන්නේ. ඒතර ස්ට්‍රක්චර්ඩ් එසේ දෙකට විනාඩි 15 ඒවා දෙකක් යනවා. ඒතර විනාඩි 30ක් යනවා වැඩේට. කරන්න විනාඩි 30යි මාකින් බලලා අඩුපාඩු හදලා හරි වැරදි දාලා ලකුණු දාලා ඒ වැඩේට තව විනාඩි 30යි. එතකොට මම මේ වැඩේට දෙනවා පැයක් කෙලින්ම. කරන්න විනාඩි 30යි හරි වැරදි බලන්න විනාඩි 30යි විවරණය කරන්න ඒ වැඩේට විනාඩි 30යි. එසේ එක කියන්නේ විනාඩි 30ක ප්‍රශ්නයක්. ඒක කරන්න විනාඩි 30යි හරි වැරදි බලලා අඩුපාඩු ටික හදලා මාකින් බලලා ඒ වැඩ ටික කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් නෝට් උනත් පෙරලා බලන්න ඒකට තව විනාඩි 30යි. එතකොට ඔක්කොම පැය ගානේ ওই වැඩ දෙකට දෙනවා. ඒතර ආයෙමත් දවසේ තියෙන අකාර්යක්ෂම වෙලාවේ අපි කෙරෙන වැඩක් දාගෙන තියෙන්නේ. මොනවා හරි පාස් පේපර් වෙන්න පුළුවන්, අපේම පරණ පේපර් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි අපි ඉස්සරහට දෙන හෝම්වර්ක් වල දෙයක් වෙන්න පුළුවන්. ඒක කරන්න ඕන. ඒකේ වෙලාවට. එතකොට අකාර්යක්ෂම වෙලාවේ අපි හොඳ වැඩක් කරනවා. සහ මේකෙන් අපි දන්නේ නැතුව ලොකු වැඩ ප්‍රමාණයක් අපිට කෙරෙනවා. ඒ කියන්නේ ඇඟට පතර නොතනිය හොඳ වැඩ ප්‍රමාණයක් කරනවා. ඊළඟට 3 ඉඳන් 4 වෙනකන් මම දාලා තියෙනවා මෙහෙම එකක්. මේක Tamanට ගැළපෙන්න වෙනස් කරන්න මං කියන එකම කරන්න ඕනේ මං දල ආකෘතියක් දෙන්නේ. 3 ඉඳන් 4 වෙනකන් මං දානවා. අර උදේ අපි මොනවා හරි වැඩක් කරේ. ඒ කියන්නේ මේ 5:30 ඉඳන් 8 වෙනකන් කරා. ඊට පස්සේ 9 ඉඳන් 12 වෙනකන් පේපර් එකක් කරනවා නම් එහෙම පාඩම් කරනවා නම් එහෙමනේ. ඒ කරපු එකෙන් ප්‍රශ්න ටිකක්. ඒ කියන්නේ අද උදේ කරපු වැඩ වලින් මං කියවනේ ඕන කොටසක් පාඩම් කරා වෙන්නේ ඒකෙන් MCQ ටිකක් හරි එසේ එකක් හරි මොකක් හරි කරාම කියලා. අද දවසේ පාඩම් කරපුවාගෙන් ප්‍රශ්න ටිකක් කරන්න ඕන. ඒවා පාස් පේපර් ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන් මොනවා හරි කමන්නේ ප්‍රශ්න ටිකක් කරන්න ඕන. ඊළඟට මෙන්න එනවා දවසේ තියෙන ගෝල්ඩන් අවර් එක. ඇත්තටම දවසේ තියෙන වැදගත්ම පැය මේක. 4 ඉඳන් 5 වෙනකම් පැයක් ෆ්‍රී වූත් නැහැ කරන්න. කිසිම දෙයක් නැහැ. නිකන් ඉන්න තියෙන්නේ. නිකන් ඉන්නවා කියන්නේ මේ වගේ දෙයක් හිතන්නකෝ. ඕන්නම් ඇඟ පොඩ්ඩක් හොදගෙන දැන් අවස් වෙලානේ. ඇඟපත පොඩ්ඩක් හොදගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා මොන වැඩ තිබ්බත් නැහැ. සමහරට ඔයා මුළු දවසේම කිසිම හිතාගත්ත දෙයක් කරලා නැතුව ඇති. ෆුල්ම එපා වෙලා ඉන්නේ මේ වෙද්දි උදේ මේ 7 වෙද්දි කරන්න හිටපුවා තාම කරන්නේ. සමහරක් වෙලාවට එහෙම වෙනව ළමයි මොන හේතුවක්ද මන් දන්නේ නැහැ. උඹලට නෙමෙයි අපිට අදටත් එහෙම වෙනවා. ඒ නිසා ඉව ලොකුවට සීරියස් හිතන්න එපා. එහෙම වුණාම ආයි ඔහොම වෙන්න දෙන්නේ නැහැ කියලා හිතා ගන්න. හැබැයි එහෙම උන එක ගැන හිත ඊළඟ වෙලාවෙත් වැඩ කරන එක නැති කරගන්න එපා. උත්තිමත් වෙන්න හැමතිස්සෙම. හැමෝටම ඕව වෙනවා. මටත් අදටත් වෙනවා. හොඳට හිතන් ඉන්නවා මෙලෝ දෙයක් කරන්නේ දවසම නාස්ති වෙලා. මේ හවස් වෙදි මල පන්න ගන්න එපා. ඊට පස්සේ හවස වැඩ කරන්න වෙන්නෙත් නැහනේ. ඔව් ඉතින් කියලා වුණා කියලා ආයෙ නම් වෙන්න දෙන්නේ නැහැ. දැන් ඉතුරු ටික හරි කරනවා කියලා ඉතුරු ටික හරියට කරන්න. හරි. එතකොට මේ වෙලාව ෆ්‍රී එකක් එතකොට. දවසේ ඔක්කොම වැඩ හිර වුණත් කමක් නැහැ. මොකුත් කළ නැති වුණත් 4ට මොන වැඩ හිර වෙලා තිබ්බත් 4ට ඔයාගේ ෆ්‍රී ටයිම් එක. පොඩ්ඩක් එකපත හොද ගන්න හොදගෙන ඇවිල්ලා පුළුවන් නම් ඔයාම ගිහිල්ලා තේ එකක් කෝප් එකක් හදාගෙන තියාගෙන මොකක් කර කැමති සින්දුවක් අහන්න පුළුවන්. ඕන දෙයක් නිකන් ෆුල්ම ෆ්‍රී වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව කිසිම නරක දෙයක් ගැන හිතන්නේ නැතුව නිකන් ඒක පොඩි මානසික නිදහසක් ගන්න පැයක් ඕක. මම මේක තව ටික කාලෙකින් පැය භාගයට අඩු කරනවා. අන්තිම කාලෙ වෙද්දි දැනට පැයක් මම මේකට දීලා තියෙනවා. ෆ්‍රී ටයිම් එක. ඒ වෙලාවෙත් කොච්චර හිතුණත් වැඩ කරන්න එපා. ගොඩක් උන්ට ඔය වෙලාවේ තමයි වැඩ කරන්න හිතෙන්නේ. එපා. ඒක නීතියක් බෑ. ඔල් මානසික නිදහසක් එක්ක පොඩ්ඩක් ඈත අර මේ බලාගෙන ළඟ ෆෝන් නම් බලන්න යන්න එපා. කැමති නම් ඕනනම් ඕකේ පැය භාගයක් වගේ තියාගන්න මං අර කිව්වේ සෝෂල් මීඩියා බලන්නම කියලා පැය භාගයක් තියාගන්නවා. එතකන් මැදදී මොනවා හිතුණත් බලන්නේ නැහැ කියලා. ඒ වගේ ඕනනම් පැය භාගයක් මේකේ තියාගන්න. පැය භාගයක් වගේවත් අඩුම ගානේ ෆුල් නිදහසේ ඉන්න. ඇහැට මහන්සියක් නැතුව, ඔළුවට මහන්සියක් නැතුව, ඇඟට මහන්සියක් නැතුව ෆුල් රිලැක්ස් එකේ ඉන්න. එහෙම ඕන මිනිස්සුන්ට. විවේකයක් කියන එක ඕන. දැන් ඕගොල්ලෝ මේ වෙලාවේ ඉන්න හැටි හිතුවම නිකන් හැමතිස්සෙම හරි තෙහෙට්ටුයි නේද? කියන්නේ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මල පැනලා ඉන්නේ. ওই පන්තියේ ඉන්න වෙලාවට ඔය ඉන්නවා යාළුවෝ ටිකත් එක්ක අර මේ ගෙදරාම එන මුස්පේන්තුයි මොකෙක කරේ ඇඟට පයින්ද කඩාගෙන ඉන්නේ. උඹලා මතක ඇති කාලෙක එහෙම මානසික සැහැල්ලුවකින් හිටියේ නෑ නේද? මම ඔය මේ ළඟදී පන්තියක කියපු එක්කුත් තියෙනවා මං කිව්වේ. වැඩ ඉවර වෙච්ච දවසක් මතකද? ඒ කියන්නේ දවසේ හිතන් හිටපු වැඩ ඔක්කොම රා 10 විතර වෙද්දි ඉවර වෙලා තව කරන්න වැඩක් නැහැ මොකුත් නැහැ. තව දෙකක් විතර තියෙනවා තව නිදාගන්න. අම්මෝ මගේ වැඩ ටික ඉවරයි මං ඊට කලින් ගොඩ ගැහිච්ච වැඩ මොකුත් ඇත්තෙත් නැහැ. ඕන්නම් හෙට තියෙන වැඩක් වුණත් දැන් කරත හැකියි. එහෙම නිකන් දැනලා තියෙනවද? මතකද? එහෙම මොන වගේ ඇද්ද එතකොට කියලා මතකද? නෑනේ. මතක නෑනේ. මට මතකත් නෑ.
ඒ නිසා මේ ඒක සාමාන්‍ය වෙන දෙයක් නෙවෙයි. නමුත් ආසන්න මේකට ගන්න පුළුවන්. දැන් මොනවා වුණත් ඕගොල්ලෝ ඉන්නේ එන මේ එන ලොකු ස්ට්‍රෙස් එකේ එන අමුතු මානසික ව්‍යාකූලතාවයක ඇත්තටම ඉන්නේ උඹලා. ඇද්ද කියලා කල්පනා කරලා බලන්න. හැමතිස්සෙම හරි අවුල් ඔලුවකින් ඉන්නේ. එහෙම බෑ. ඒක නැති කරගන්න ඕන. කොච්චර ප්‍රශ්න ආවත් අර මං කියන්නේ ගිනි ගත්තත් එළිය වටේ ලෝකේ ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ මනස ක්ලියර් තියාගන්න. මොන ප්‍රශ්න ආවත් ඒකට කෑ ගහගෙන නිකන් මලපන්නගෙන විකි කාට බැනගෙන එහෙම නැතුව මේ වෙලාවේ කළ හැකි හොඳම දේ මොකක්ද කියලා කල්පනා කරලා කරන්න පුළුවන් වෙන්න ඔළුව නිදහසේ තියෙන්න ඕන. ඒකට වටිනවා මේ වගේ වෙලාවක්. ඕනු දවසම අවුල් වෙලා කෙල වෙලා හිටියත් මේ වෙලාවේ ෆුල් රිලැක්ස් එකකින් ඉඳලා දවසේ ඉතුරු ටික හරියට හදාගන්න පුළුවන්. ඊළඟ පාර්ට් එක ආයමත් 5 ඉඳන් 8 වෙනකන් හොඳ පැය 3ක් ලොකු වැඩක් කරන්න ඕන. බරපතල වැඩක් කරන්න ඕන 5 ඉඳන් 8 වෙනකන් හොඳ ලොකු වැඩක් කරන්න ඕන. ඊළඟට අපි හිතමු 8 ඉඳන් 9 වෙනකන් පේනව ඇදනේ මල්ලේ නේ වගේ වෙන්නේ. 8 ඉඳන් 9 වෙනකන් ඔයා රැයට කනවා කියලා හිතන්නකෝ මොකක් හරි. රැයට කනවා. ඊට පස්සේ ආයේ 9 ඉඳන් 11 වෙනකන් ආයෙම මොකක් හරි වැඩක් කරන්න ඕන. ඒතර 5 8 වැඩක් එනවා. 9 11ත් වැඩක් එනවා. ඔයා අර පාස් පේපර් කරන දවසට නම් MCQ පේපර් එක මේ වෙලාවට තියාගන්න පුළුවන්. පැය දෙකක් නේ. 9 ඉඳන් 11 වෙනකන් MCQ පේපර් එක කරන්න තියාගන්න පුළුවන්. උදේ 9 ඉඳන් 12 වෙනකන් එසේ එක කරන්න තියාගන්න පුළුවන්. ඔය විදිහට අර දවසේ පාස් පේපර් එසේ එකක් පාස් පේපර් MCQ එකක ෆුල් පේපර් එකකුත් කරලා මෙතනත් පාඩම් කරලා ආයෙ අමතර ප්‍රශ්න කරලා MCQ කරලා ආයෙ රෑ පැය 3කුත් ලොකු පාඩමක් කරලා හොඳට කාලා බීලා ෆ්‍රී ටයිම් එකකුත් අරගෙන ලස්සනට ඉන්න පුළුවන්. දැන් මෙහෙම කිව්වහම කරන්න බැරි වෙයි කියලා හිතෙන්නේ. එහෙම නෑ පුළුවන් නේ. ඒ කියන්නේ කවදාවත් කිල්ල නැතුවද සමහර වෙලට. නමුත් ඒක කරන්න පුළුවන් නම. ඒ කියන්නේ මම මෙහෙම කරපු කාලේ තියෙනවා. හිතාගත්ත විදිහට වැඩ කිරිච්ච කාලේ තියෙනවා. ඉඳලා හිටලා දවස් වෙනවා දවස් පිටින් කෙල වෙලා හැඳි ගියාවිලා යනවා. ඒව හිතන්න එපා. ඉතින් එහෙම වෙනවා. මං කියන්නේ හරි ආසන්නව මේකට අපි මුලදී වැඩේ පටන් ගත්තම 50ක් දුරට වගේ වෙයි මුලින්ම. පස්සේ 60ක් වගේ වෙයි. ටික ටික පුරුදු වෙනකොට 70ක් 80ක් මේක වෙයි. ෆෝන් වලින් අරහින් මෙහෙන් ඈත් වෙලා ඉන්න තරමට ඒකෙන් ඈත් වෙන්න පුළුවන්. ඈත් වෙන්න ලේසි වෙනවලම. දැන් Facebook ඔයා දවසක් බලන්නේ නැතුව හිටියොත් ඊළඟ දවසට ඌමනාව අඩුයි. තව දවසක් හිටියොත් එන්නෙන් ඌමනාව අඩු වෙනවා. සාමාන්‍යයෙන් සතියක දෙකක කාල සීමාවක් තුල ඔය ඇබ්බැහි වීම ඔක්කොම ටික අයින් කරගෙන මේ වගේ එක ෂෙඩියුල් එකකට පුරුදු වෙන්න පුළුවන්. මේකේ තියෙනවා ෆ්‍රී ටයිම් තියෙනවා කණ්ඩ බොණ්ඩ පැය ගානේ වේල් තුනට ඇරලා තියෙනවා. හදිස්සියේ තව පැයක් නැති වුණොත් ඒත් දැන් මම මේ විදිහට පැය 15ක් විතර වඩ සෙට් වෙනවා. තව පැයක් විතර අයින් කරලා පැය 14ක් වගේ කරන්න පුළුවන්. ඒතර වගේ හදලා තියෙන්නේ 5 ඉඳන් 11 වෙද්දී වැඩේ ඉවර වෙන්න. ඒතර 11 ඉඳන් 5 වෙනකම් පැය 6ක් විතර නෑ. 11 ඉඳන් 11:30 වෙනකම් දවස රිවයිස් කරන්න. එදා දවසේ මං කිව්වා අනිවාර්යෙන් ප්‍රස්ථාරයක් කරන් යන්න දවසේ දිනය සහ වැඩ කරන පැය ගාන අතර ප්‍රස්ථාරයක් කරන් යන්න ඕන. එතකොට අද පැය කීයක් වැඩ වුණාද? කාලේ නාස්තුනේ මොන වෙලාවල් වලටද? ඒවට කාලේ නාස්තුනේ මොනවා කරන්න ගිහින්ද? හෙට ඒක නොවෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඒ විදිහට දවසේ සමාලෝචනයක් කරන්න මේ පැය භාගේ. එදා දවසේ ඒ වෙලාවේ වැඩ කරන්න එපා. කොච්චර වැඩ ඉතුරුලා තිබ්බත් ඒ වෙලාව තියාගෙන මොනවද ඉතුරුනේ දැන් මොකද කරන්නේ මේවා කවදර දාලාද කරන්නේ ඇයි ඉතුරුනේ හෙට ඉතුරු නොවෙන්න මම මොකද්ද කරන්න ඕනේ කියන්නේ කොයි වෙලාවකවත් කලබල වෙන්න බෑ අනවශ්‍ය විදිහට කොච්චර වැඩ නොකරත් ඊළඟ මොහොතේ වැඩ කරන්න උත්සාහ කරන්න වැඩ නොකරපු එක නිසා තව වැඩ නොකර ඉන්න බලන්න එපා එතකොට ඒ විදිහට මේ කතන්දරේ දවස සමාලෝචනය කරන්න ඕනේ මේ වෙලාවට ඊළඟට 11:30 ඉඳන් 12 වෙනකන් ඒ අනුව හෙට මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් කොට කැලලක ලියලා හෙට දවස්වල අදාළ සැලැස්ම ලියලා ඒ අනුව වැඩේ ඉතින් ඉවරයක් කළා දාන්න. එතන 12ට නිදාගත්ත උදේ 5ට නැගිට මම මේ පැය 5ක්ම නිදා ගන්නත් දීලා කියන්නේ. ඉතින් නිින්ද කියන එක මෙහෙමයි. හරිද? නිින්ද කියන එක අවශ්‍යයි. නිින්ද එක්ක අපේ තියෙන මහන්සිය තෙහෙට්ටුව සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට වැඩ කරන්න පුළුවන්නේ අපි නිදා ගන්න ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර වගේ තමයි. ඒ උඩරින්ම මහන්සි වුණත්. එරා පැය 5ක් නිදාගත්තොත් පැය 15ක් වගේ වැඩ කරන්න පුළුවන්. අපිට හොඳ කාර්යක්ෂම උපරිම මහන්සි වෙලා කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් අපි නිදා ගන්න ප්‍රමාණය වගේ තුනකට. දැන් ඒවයි කියලා ගොඩක් නිදා ගන්න යන්න එපා. මොකද දවසේ තියෙන්නේ පැය 24 ඉන්න කොහොම කරත්. ඒතර පැය 12ක් නිදාගත්තොත් මට පැය 36ක් පුළුවන් වෙයි කියලා හිතෙයි. හැබැයි දවසට පැය 24යි තියෙන්නේ. ඒ නිසා එහෙම හරියන්නේ නැහැ. ලිමිට් තියෙනවා. මං කියන්නේ අයිඩියල් නිින්දක් ගත්තම සාමාන්‍යයෙන් අපි නිදා ගන්න පැයකට අපිට පැය 3ක් වගේ අද ගන්න පුළුවන්. එහෙම තමයි. දවසේ පැය 6ක් නිදාගත්තොත් මිනිස්සෙකුට පැය 18ක් ඇහැරලා ඉතින් අද ගන්න පුළුවන්. පැය 18ම වැඩ කරන්න බැරි වෙයි නමුත් අර ඉන්න පුළුවන් ඒ වෙනේ. සක්‍රියව ඉන්න පුළුවන්. අර නිදි කිරා වැටෙන්නේ නැතුව, හෙම්බත් වෙන්නේ නැතුව පැය 18ක් වගේ අදින්න පුළුවන් මිනිස්සෙක් පැය 6ක් නිදාගත්තම. ඒ ඕගොල්ලන්ට ඒකයි මං කියන්නේ පැය 5ක විතර නිින්දක් ගන්න.
මොකද එහෙම නැතුව නිින්ද ගොඩාක් අඩු කරන්න ගියාම ඔයාට වැඩ කරන වෙලාව වැඩි කියලා හිතුනට ඒකෙන් දෙන කාර්යක්ෂමතාවය අඩුයි. අපි අන්තිම මාසෙදි මොන මගුල කරත් මේක පැය 4කට සීමා කරනවා. මොකද ඒ වෙලාවේ කොහොම හරි වැඩ කරන්න ඕනේ. ඒ වෙලාවේ පරණ පුළුවන් තරම් වෙලාවක් කරන් පරණ දේවල් මතක් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ එහෙම නෑ. මානසික නිදහස ඔළුවේ ක්ලියර් තියෙන්න ඕන පාඩම් කිරින්න අරයි මේ. ඒ නිසා පැය 5ක විතර නිින්දක් ගන්න. හරිද? උපරිම ඕක පැය 4කට අඩු කරන්න පැය 5කට වගේ නිින්දක් තියාගන්න. ඒතකොට සාමාන්‍යයෙන් පැය 15ක වෙලාවක් රහිම්බත් වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. පුළුවන් නම් සතියේ එක දවසක් තියාගන්න ඔයාට ටිකක් වැඩිපුර නිින්ද යනවා නම් නිදා ගන්න කියලා එක දවසක්. ඒ කියන්නේ මොනවා කරත් අර හෙන නිදිමත ඇරියස් එකක් ඉතුරුලා තිබ්බොත් අපි ඉන්නේ යක්කු වගේ පාඩම් කරන්න ගියත් නිකන් ඒ වෙන එකකින් බලන්න අර හොඳට පාඩම් හිටින්නේ අර එමේ නෑ. ඒ නිසා අර නිදි මරාගෙන යක්කු වගේ ඇස් රතු කරගෙන වැස් එළියට පයින් ගන්නට ඇස් දනවා වැයිත් වැඩ කරනවා ඒක අකාර්යක්ෂමයි ළමයි. ඒ නිසා නිින්ද කියන එක පැය 5කට 4කට තියාගන්න. ඊට වැඩි කරන්න එපා. ඉතින් පැය 5න් සීමා වෙන්න ඕන. මේ ඒ නිින්ද හින ක්වොලිටි කරන්න මම හැමතිස්සෙම කියන එකක් නිින්ද ක්වොලිටි වෙන්න ඕන. ඔය අතරමැද දවසේ නිදිමත එන එක නැති වෙනවා මේ වැඩේ අපි කරන නිසා. නිදිමත එන වෙලාව මේකනේ. අපි ඒ වෙලාවට වෙනම සැලැස්මක් දාලා තියෙන. එතකොට ඒක හරියනවා. සහ මේ නිින්ද ක්වොලිටි එක. හොඳ ක්වොලිටි පැය 5ක් නිදා ගන්න. ක්වොලිටි කියන්නේ මේ වෙලාවේ ෆෝන් නරේ මේ ඔබන්න බෑ. ඒක නිදා ගන්න පැය භාගයකට පැයකටවත් කලින් ස්ක්‍රීන් අයින් වෙන්න ඕන. ස්ක්‍රීන් තියනවා කියන්නේ ඇහැට අමාරුයි. නිදා ගන්නකොට නිින්දට බලපානවා ඒක කියන්නේ. ඔයා නිදා ගන්න පැයක් කලින් ෆෝන් එක ඔබ හිටියා නම් නිදාගෙන පැයක් යනකම් ඒ විඩාව තාම ඔයාට තියෙනවා. තේරුණා මං කියන එක. ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉඳලා ඒකම දැන් සමහරුන්ට නිින්ද යන්නේ ෆෝන් එක මූණට වැටිලා. එහෙම සමහරු නිදා ගන්න. එහෙම එපා. හරිද? ඒකෙන් නරකක් වෙන්නේ ඔයාට. මේ මාස පහට එපා. ඊට පස්සේ ෆෝන් එක උඩ නිදා ගන්න මට කමන්නේ ඕන එකක් කරගන්න. හරිද? නිදාගෙන පුළුවන් නම් ෆෝන් එක ඔන් කරලා තියාගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මේ මාස පහට මම මේ කියන්නේ. ක්වොලිටි නිින්දක් ඕන. ස්ක්‍රීන් ටයිම් අයින් කරන්න මේ නිදා ගන්න කලින්. ඊට පස්සේ නිදා ගන්නකොට දැනගෙන නිදා ගන්න මම නිදා ගන්නවා කියලා මේසවල් උඩ තැන් තැන් වල නිදා ගන්න එපා. මම දැන් නිදා ගන්නවා මං හෙට උදේ මේ අර මම මේ කිව්වේ මේ දවස සමාලෝචනය කරලා හෙට කරන වැඩ ටික බලලා ඊට පස්සේ නිදා ගන්නවා. එතකොට හරි මං දැන් නිදා ගන්න යන්නේ කියලා දැනගෙන නිදා ගන්න. ඊට හෙට උදේ පහට නැගිටින්න ඒවා හිතාගෙන අර එහෙම කරාම ඔගේ මෙහෙමයි හරිද? මේ දවස් ගානක් හරියට නිදා ගන්න නැතුව හෙට උදේ පහට නැගිටිනවා කියලා කියවට එහෙම හැරෙන්නේ නැහැ. හෙට හැරින්නේ නැහැ. එලාම හෙන්නේ නැහැ. මොකුත් නැහැ. ඉතින් මහන්සි උඹලා මිනිස්සු. උඹලට එහෙම බැරනා වගේ නිින්ද යනවා. එහෙම ගොඩක් මහන්සි වුණාම. ඒක හැටි. නමුත් පුළුවන් තරම් මේක එක ගානකට ෆික්ස් කරගත්තම දැන් හෙට උදේ 5ට නැගිටින්න එන අමාරු වෙයි. හෙට හැරෙන එකක් නෑ. නමුත් හෙට 5:00ට 6ට හරිය නැගිට්ට කියන්න. අනිද්දා 5:00ට ඉංග්‍රීසිත 5යි කාලේ ඊට පස්සේ 5ට ඊට පස්සේ දවස් 5ට විනාඩි 10ක් විතර තියලා මොකද එතකොට එකපාර වැඩ පටන් ගන්නම් පුළුවන්. එහෙම ටික ටික ලේසි වෙන අර ඇඟේ තියෙන මහන්සිය ඒකත් අඩු වෙන්න ඕන. මේ මහන්සි වැඩි වෙන තරමට ඔහෙ නිින්ද යනවා පාඩම් කරන එක අකාර්යක්ෂම වෙනවා. සහ මේ දවස්වල කොහොමත් උඹලා මහන්සි වෙනවත් වැඩි. ස්ට්‍රෙස් එක නිසා කොහොමත් නිදිමත වැඩි වෙනවා. ඔළුවේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක නිදිමත වැඩි වෙනවා. හරි. ඒ නිසා මේක අමාරු කාලයක්. හැබැයි මාස 5යි. අමාරු මාස 5කට ලෑස්ති වෙන්න. අවුලක් නෑනේ. ආගේ ජීවිතේ අමාරුම මාස 5 කියලා හිතන්න. කමන්නේ. ඒක ඉවර වෙච්ච ගමන් පොඩි ජොබ් එකක් පටන් ගන්න කීයක් හරි හොයාගන්න පේපර් බල්ලා හරි ඉන්ස්ට්‍රක්ටින් ඇවිල්ලා මොනවා හරි කියලා කීයක් හරි හොයාගෙන තමන්ගේ වියදම කවර් කරගන්න. පොඩි පුළුවන් නම් බිස්නස් එකක් මොකද තමන් ආස දෙයක් පටන් ගන්න. කැම්පස් යන ගමනුත් ඒක කරන් යන්න. ඕන තරම් එහෙම කරන මිනිස්සු ඉන්නවා. බොරු කතාවෙන් බෑ කියන එක. හරි. අපිත් මේ එහෙම පටන් ගන්නව තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ. නිසා තමන් ඒව කරගෙන යන්න ඕන. ඩිග්‍රී එක ඉවර වෙද්දී හොඳ උපාධියක් තියෙන හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. ඒ ගමන් තමන්ගේ දේකුත් හදාගත්ත මිනිස්සෙක් වෙන්න. හරි. එහෙමෙක් වෙන්න ඕන. හරි. එතකොට ඔය විදිහට තමන්ගේ නිින්ද ක්වොලිටි කරලා ලයිට් දාගෙන නිදා ගන්න එපා. අමුතු හැඩවලට නිදා ගන්න එපා. මේසොර නිදා ගන්න එපා. හරියට ඇඳක පිළිවෙලට පිරිසුදුව සුව පහසුවට ලයිට් ඔෆ් කරලා ස්ක්‍රීන් නැතුව හොඳ පැය 5ක් නිදා ගන්න. ඇහෙන්ද නිින්ද යන එක අඩු වෙනවා දවසේ. කොහොමත් මහන්සියට නිින්ද යන එක හෙම්බත් වෙන එක ඒකට කරන්න දෙයක් නැහැ. පන්ති වෙලාවක නම් ඔයා ඉන්නේ. එතකොට ඉතින් පන්තියේ මොනවා හරි වැඩක් කරන නිසා පන්තියේ ඉන්න ගුරුවරයා හරි ඇහැරවලා තියාගෙන ඉන්නේ. නැත්තම් ගොඩක් කරලා ඔය වෙලාවට පේපර්ස්නේ ලියන්න තියෙන ඔය එක තුනනේ වැඩිපුරම නිින්ද යන වෙලාව. අපි ගෙදර ඉන්නවා නම් අපිට කරන්න වැඩක් තියෙනවා. ඒ නිසා ඒකත් එක්ක නිින්ද අවම කරගන්න පුළුවන් වෙයි.